අයිබෝන් අද පොඩි විශේෂ වැඩකට තමයි ඉල්ල තියෙන්නේ පොඩි විශේෂ වීඩියෝවක් කියන්නේ අපි අද ඇවිල්ලා ඉන්නේ රත්මලාන එයාර්ෆෝස් කැම්ප් එකට. රත්මලාන එයාපෝට් එක ළඟ තියෙන කැම්ප් එකට මියුසියම් එකක් තියෙන එතන. විශේෂත්වය කියන්නේ මේකට එන්න පුළුවන් වෙනදාට. මමත් දැන් අවුරුදු කිහිපයකට කලින් ඇවිල්ලා තියෙනවා මියුසියම් එකට. විශේෂත්වය කියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් මේ මාසේ 6 වෙනිදා ඉඳන් 8 වෙනිදා වෙනකල් ඒ කියන්නේ මේ දවස් තුනේ තියෙනවා එක්සිබිෂන් එකකුයි එයා ෂෝ එකකුයි. ඉතින් ඒක බලන්න තමයි අද ඇවිල්ලා තියෙන්නේ. අද ඒකේ අන්තිම දවස. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ අරක බලන්න නැතුව ඔයාලට ඒක මිස් වෙලා. මොකද ආයේ බලන්න වෙන්නේ නැහැ. මොකද අද අන්තිම දවසේ ඉඳලා ඉතින් මම බැලුවා මේ වීඩියෝ එකක් ගන්න. ඒතර බලපු නැති අයට බලන්න පුළුවන් හින්දා අපි දැන් ඉන්නේ ෆ්‍රී මෙයාලා දීලා තියෙනවා ෆ්‍රී පාකින්. ඉතින් මේ පාක් එකේ තමයි අපි ඉන්නේ. ඔයාලට පේනවා නම් සෑහෙන වාහන ගොඩක් තියෙනවා වටේටම. මේ එයාර්ෆෝස් එකෙනුයි පොලිසියනුයි හැමතැනින්ම දාලා තියෙනවා මේක කන්ට්‍රෝල් කරන්න. ඒ තරම් වාහන අපි දැන් දාලා එතනින් ඉඳන් යන්නේ අපේ එක්සිබිෂන් එකේ තියෙන තැනට. එයාර්ෆෝස් එකෙන් කියපු විදිහට කිලෝමීටර් 1.5ක් විතර පයින් යන්න තියෙනවා. මෙයාලා බස් දාලා තියෙනවා මෙතන ඉඳන් යන්න. ඒ වුණාට මෙතන තියෙන බ්ලොක් එකත් එක්ක බස් අමාරුයි. ඒ හින්දා අපි පයින් යන්න මම ඔයාලට පෙන්නන්නම් පොලිම කොහමද කියලා. අර තියෙන්නේ බස් එකට පොලිම. අර ඈත කොනේ ඉඳන්ම ওই පොලිම තියෙනවා. ඉතින් බස් එනකල් ඉන්න එක හරියන්නේ නැති හින්දා අපි යනවා පයින්. බලමු මේ ඇතුළට ගිහිල්ලා පෙන්න. ඉතින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ටිකට් එකක් 200යි. මෙතන ටිකට් කවුන්ටර්ස් වලින් අරගෙන අර අතන පේන ගේට් එකෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ගණියා ටිකට් අරගෙන ගන්න. චෙක් කරලා තමයි ඇතුළට ගන්නේ. The Red Bird Aviation stands and Civil of Sri Lanka's growing strength. Only to the Air Force, it belongs to all of our civil operators as well, because they are the ones together that showcase the samasta kriyadamaya tulin puhunu laba me wada vita in fact, two Cessna 152s. කියන්නේ මේක රේඩාර් වලට යූස් කරන එක ලංකාවේ දැනට 8ක් තියෙනවා. ඒකෝට ඒක බලන්න පුළුවන් මේ අනික මේක වැඩ කරන්නේ මේ අර බැලිස්ටික් මිසයිල් අර යවන මේ මැෂින් දෙකක් එක්කලු. ඒකෝට මේකෙන් අපිට ටාගට් කරගන්න පුළුවන් මේ මෙතනින් එන ප්ලේන්. ඊට පස්සේ අපිට ඕන නැති ප්ලේන් එකක් නම් අපිට මෙතනින් ෆයර් කරන්න මෙන්න මේ උපකරණයෙන්ම පුළුවන් මෙතනින් ඕන ෆයර් කරන්න. ඔය වගේම 6ක් තියෙනවලු ලංකාවේ දැන්ට. දෙකක් තියෙනවලු එයාපෝට් එකේ, දෙකක් වරාය තියෙනවලු. තව තියෙනවලු පෝට් එකේ. Helicopter, and here he comes back again. A Titan to come back around, and he's not done yet. Keep your eyes, keep your cameras up, take pictures.
උබකාරයකු උවන් අර ඇත යනවා අර උඹන් අරන් ඉන්නේ කොහොමද
ඔන්න ප්ලේන් එකක් එනවා බලන්න ප්ලේන් එක. හරි නේ. ආයෙත් දැන් එකක් එනවා. ඉන්න හැබැයි දැන් තාම ඉන්නේ කෑ ගහන්න නැතුව ඉන්නේ. ඔන්න බලන්න.
දෙන්නේ. ඉතිලා. ඒ විශ්වාසය එයා ෂෝ එක නම් ඉවරයි දැන්. එයා ෂෝ එක මම වීඩියෝ ටික දාන්න. අපි බලමු දැන් එයා ෂෝ එක ඉවරුනාට එක්සිබිෂන් එක තියෙනවා රෑ 10 මාරකට. දැන් අපි යන්නේ තියෙන එයාලගේ කොහොමද මේ යුද්ධේ එයාලා පාවිච්චි කරපු දේවල් ප්ලේන් ඊට පස්සේ ඒවා තියෙනවා. ඒවත් එක්ක මේ බලමු ගිහින් ඉස්සරහට. චීනය තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒතර මේකේ 8 දිනක් යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා පිටින් මේක ඕකත් එක්ක. ඕක ගත්තාම පයිලට්ලා දෙන්නේ ක්‍රෝෂියෙකුයි එයා හොස්ට්ස්ලා තුනෙක් කරනවා. සාමාන්‍ය 54කට වගේ පැසෙන්ජර්ස්ලා යන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ මේක ෆ්ලයි කරා රක්බලාන යප්නා ටෙම්පෝ කොමර්ෂියල් එයා ෆ්ලයිට් එකකින් අපි මේක කරේ. දැන් එයාපෝස් එකේ පර්පස් එකට තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේක එන්ජින් ගත්තා Pratt & Whitney Canada propellers තියෙන්නේ Hamilton and USA. චීනය තමයි කමර්ෂියල් පර්පස් වලට තමයි පාවිච්චි කරන්නේ. Thank you. ඒ අවස්ථාවට කණ්ඩායම් නායකයා ස්පෝර්ට් දස අපි ආරාධනා කරනවා ඔහුට ඉංග්‍රීසි ස්පීකර් ස්පැනියල් වර්ගයට අයත් ස්පෝර්ට් සුලතියා අදවසේදී මේ සංදර්ශන කණ්ඩායමේ නියම නායකයන් 250 මෙයාට තෙල් ලීටර් 2500ක් අදිනවා. ටැංක් එක. ඒ තෙල් ඔක්කොම පැසෙන්ජර්ස්ලා 20 ගණන් දාලා ඒ 20 ගණන් නෙවෙයි. මෙයාට ප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි පොඩක් මේ පොඩක් ගල අවශ්‍ය දාලා දෙන්න. ප්ලයි කරන්න පුළුවන්. මෙයාගේ දැන් දීලා තියෙන හවස් ප්‍රමාණය අඩුයි. අඩේ කියන්නේ ඉවරයි. ඒකට මට කියන්නේ ඉස්සෙල්ලා එයාලා බැටමැන් අපිට දෙනවා පැය 2000ක් ඉස්සෙල්ලා ප්ලයි කරන්න. ප්ලයි කරන්න පැය 2000යි. ඒකට අවුරුදු වලින් 7ක් දීලා තියෙනවා. ඒකට මෙයාගේ දැනට අවුරුදු වලින් මෙයා ඩිව් වෙලා තියෙනවා. මෙයා අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. නමුත් මෙයා යවන්න ඕනේ කම්පැනි එකට යවලා මෙයා ආය ඕවල් කරනවා. අපේ වචන කියන්නේ ඕවල් කරනවා. ඒ කියන්නේ මෙයා ආය රිපෙයාර් කරනවා. රිපෙයාර් දාලා සර්විසින් එක කරලා ආය අතර අපිට මෙයා ගන්නවා. ඊට පස්සේ මෙයා ආය පුරුදු කරලා ප්ලයි කරන්න පුළුවන්.
එකේ මෙයාට ලයිෆ් ටයිම් එකේ තියෙනවා පැය 2000 4ක් ගන්න. කොයිද මැනුෆැක්චර් කරලාද? කොයිද හදලාද? රජ්‍යයෙන්. හරි thank you. කියන එක අපි ඔබට මතක් කර සිටිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මුදාවතට සිටින සහෝදර ශ්‍රී ලංකා යුද හමුදාව යෝගීව ශ්‍රී ලංකා කියුබුත් බුක්තිනටද බරට කරත කතා කරන්නේ
වොයිස් රෙකෝඩරයක් කියන්නේ ඒතකොට මේක මේ දැන් හැම වෙලේම ඔන් වෙලා තියෙනවද ෆ්ලයිට් එකවල තියෙනවද මේක මේ වොයිස් එක රෙකෝඩ් නෑ අර වොයිස් රෙකෝඩර් කියලා තියෙන ඉන්නේ ඔව් මේකේ ඔඩියෝ මේකේ එයාක්‍රාෆ්ට් එකේ ඊට පස්සේ මොකක්ද නම වර්ණි අම සම්පූර්ණ මේක රෙකෝඩ් කරගන්නවා මේක දෙකක් කාලය මරණ රෙකෝඩ් එකේ ඩිලීට් වෙනවා හරියට මේක එයාක්‍රාෆ්ට් එකේ ස්පීඩ් එක කොච්චර තිබ්බද ෆෝයිල් කොච්චර තිබුණද ඊට පස්සේ කොච්චර ඇප්ලෝඩ් එකේ ගියාද මේ වගේ දේවල් තමයි මේකෙන් එතකොට දැන් ෆ්ලයිට් එක වික්‍රොත් කරගෙන මොකක් කරුණොත් පැය දෙකකට වඩා යනවනේ රෙස්කියු කරගෙන. එතකොට තියෙන වොයිස් එක එයාගේ තියෙන ඇලුමිනියම්. ඒ නිසා එයා කාලයක් යනකොට මෙයා කොරෝෂන් වෙනවා මේ බේස් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා මෙයාට දීලා තියෙනවා 5000ක ලයිෆ් ටයිම් එක. මෙයාට දීලා තියෙනවා උන්කන්ඩිෂන් එක. ඒ කියන්නේ එයා කඩාවැටෙන කෙනෙකුට try කරන්න පුළුවන්. අන්න එයාගේ ජීවිත කාලය ඇතුළත එයාට දීලා පුළුවන් අපිට යුද වාතාවරණයක try කරනකොට ඒ කියන්නේ ඔක්කොටලා මේක ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුල්ලෝගේ හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගඩිකල් කඩ ඒරියාවල කාකඩවල ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවාගේ ඒරියා එක ඩැමේජ් වුණාම අපිට පුළුවන් මේක මේ වගේ මොඩිෆිකේෂන් එකක් දාලා ඔන් කරන්න. ඒකට මේ වගේ ඒරියා එක ඩැමේජ් වුණොත් ඒක මේ විදිහට මේවා මෙජර්මන්ට් කරලා මේ පොඩ්ඩක් අපල අයින් කරනවා. අපල අයින් කරලා මේ දැන් අන්තරා මේ හත තියෙන මේක එතකොට මේ කොටකට අපි අලුත් කැල්ලා ඩීකේට් කරලා මේක පොඩි කරනවා. ඒ පොඩි කරගෙන මේක කරන්නේ. प्लेन या कुछ यार पास से कहीं रोड एक्सप्लोड के लोग करेगा तो वेट में
left side. So ඉන්න මෙතන මේ එක්සිබිෂන් එකේ ගුවට ඇත්තටම මේක මේ මියුසියම් එකේ තියෙන කන්ට. ඒක ඇතුලේ ප්ලේන් එකේ දාලා තියෙනවා ඔක්කොම. මේක නම් මේ එක්සිබිෂන් එක දවස්වල නෙමෙයි ඔයාලට මියුසියම් එක බලන්න આવත් හැමදාම තියෙනවා බලන්න. මම පොඩි කාලේ ඇවිල්ලා තියෙනවා අතන අර මම ඉස්සෙල්ලා දාපු අර ලොකු ප්ලේන් එකේ මේ නගින්න දුන්නා. අපිට නැගලා බලන්න දුන්නා පොඩි ළමයි නිසාත් දන්නේ. ඒකේ ඩ්‍රයිවිං සීට් එකටත් යන්න දුන්නා. දැන් නම් අද නම් යන්න දෙන්නේ නැහැ වහලා තියෙන්නේ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම මේ රත්මලානි මියුසියම් එකයි අද තිබ්බ එක්සිබිෂන් එක ගැන. එක්සිබිෂන් එකේ ඉතින් අපි අද බැලුවා එයා ෂෝ එක. ඒක තමයි ඉතින් එක්සිබිෂන් එකේ තියෙන විශේෂම දේ. මොකද ඒක පෙන්වන්නේ මේ දවස් තුනේ විතරයි. අනිත් දවස්වල ඒක බලා ගන්න විදියක් නැහැ. ඉතින් ඒක තමයි විශේෂ දේ. ඇත්තටම අනිත් දවස්වල આવුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අනිත් මේ තියෙන දේවල් නම් මේ තියෙන ප්ලේන් එතකොට මෙයාලගේ තියෙන දේවල් ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඔයාලට අනිත් දවස්වල මේ මියුසියම් එකට රත්මලානේ තියෙන આવුත් වටින තැනක් එන්න. ඔය යුද්ධ කාලේ කොහොමද පාවිච්චි කරපු දේවල්, ඒ වාහන මොනවද, ඒ ඔක්කොම ටික ඔයාලට බලා ගන්න පුළුවන්. අතන ඔක්කොම දේවල් ටික මේකේ දාන්න බැරි වුණා. වට එහෙම දාන්න බෑ. ඇත්තනම සෙනගත් වැඩි. මේ මොකද හැමෝගෙම විස්තරහා ඉන්න බෑ මෙතන. මේ සෙනග වැඩි. මම ඉතින් පුළුවන් හැම එකෙම විස්තර ඒ අදාළ තියෙන පුවරුත් එක්කම දැම්මා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ටික වීඩියෝ එක පෝස්ට් කරලා කියව ගන්න. ඒ ටික තමයි තව ගොඩක් දේවල් තියෙනවා. එතන පෙන්වන්න බැරි වෙන දේවල් තියෙනවා. ඔයාලා ඉන්න මේ රත්මලානි මියුසියම් එකට ඇවිල්ලා බලන්න අපේ ගුවන් හමුදායේ තියෙන වැදගත් දේවල්. මම එහෙනම් ගිහින් එන්න. බයි.